සුබ උදෑසනක් වේවා දුවේ පුතේ. අපි දෛනික පැවරුම් සමූහයේ සිටින සියලුම දුව දරුවන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න අපට රාශියක් ඉතුරු වෙලා තියෙනවා. මම හිතන්නේ අපි පෙබරවාරි මාසයේදී තමයි පටන් ගත්තේ මේ දෛනික පැවරුම් ප්‍රශ්න පත්‍ර කෙටි ප්‍රශ්න පත්‍ර. ඒකේ පළමු ප්‍රශ්න පත්‍රය තුන ශ්‍රේණියේ පළමු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව තුන ශ්‍රේණියේ පළමු ප්‍රශ්න පත්‍රයේ විදියට ඔබට ලැබිලා තියෙන්නේ පෙබරවාරි 16 වෙනි සඳුදා ප්‍රශ්න පත්‍රය. ඒ ප්‍රශ්න පත්‍රයේ දුවේ පුතේ මුලින්ම තියෙන ගැළපෙන රූපය තෝරන්න. ඒ සඳහා පළවෙනි ප්‍රශ්නේ බලන්න. එතන තියෙනවා මේ දැනුම සහ විනෝදය ලබා දෙන රූපය තෝරන්න තමයි තියෙන්නේ. එතනදී අපිට තෝරන්න වෙන්නේ රූපවාහිනිය කියන්නේ තුන්වෙනි පිළිතුර තමයි තෝරන්න වෙන්නේ. ඒ වගේම දෙවෙනි එකේ තියෙන ආලෝකය සහ උණුසුම ලැබෙන රූපේ තෝරන්න. ඒතකොට මේ දෙකටම ගැලපෙන එකක් අපිට ගන්න වෙන්නේ. ඉටිපන්දම තමයි අපිට ගන්න වෙන්නේ දුවේ පුතේ. පළවෙනි පිළිතුර ආලෝකය උණුසුමයි දෙකම ලැබෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයට තියෙන්නේ මේ අඩුවෙන්ම සම්බන්ධතාව පෙන්වන රූපයුගලය දී ඇති කොටුවෙන් තෝරන්න තමයි තියෙන්නේ. එහිදී මම හිතන්නේ එතන තුන්වෙනි ප්‍රශ්නය බලන්න. එතනදී අපිට තෝරන්න වෙන අඩුම සම්බන්ධතාව තුන්වෙනි රූපය. ඒ කියන්නේ කුසලාණයයි තොප්පිය අතර සම්බන්ධය අඩු නිසා අපිට ඒක තෝරන්න අඩුම සම්බන්ධතාවයනේ. හරි, ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අඩුම සම්බන්ධතාවය අපිට තෝරන්න වෙන්නේ දෙවෙනි පින්තූරය. මොකද කණ්ණාඩි යුගලයයි වයලීනය තියෙනවා. ඒ දෙක අතර සම්බන්ධතාවය අඩුයි. ඊළඟට අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු දුවේ පුතේ. එහි තියෙනවා ගත සනසන මද නල එන. ඒ කියන්නේ උදේ හමන සුළඟ ශරීරයේ සනසාලන බව තමයි පවසන්නේ. යනුව අපිට එතන දෙවෙනි පිළිතුර තෝරන්න පුළුවන්. හොඳයි, එහෙනම් තුන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 16 වෙනිදා ප්‍රශ්න පත්‍රය මොනවාද සාකච්ඡා කරලා අවසන්. ඔබ ඒක හරි වැරදි දාගන්න. ඒ වගේම ඔබට පුළුවන් ලකුණක් දාන්නත් පුළුවන්, ලකුණු 5න් නේද? හරි, බොහොම ස්තුතියි. පෙබරවාරි 16 සඳුදා 4 ශ්‍රේණිය ගැටළු ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. එහි පළමු ප්‍රශ්නය අපි බලමු. කඩිරි මගින් දක්වා ඇති මාර්ග 3 අතුරින් දිගින් අඩුම මාර්ගය කුමක්ද කියලා යහන්නේ. මම හිතන්නේ එතෙන්දී අපිට තෝරන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. මොකද ඔබ ගණන් කරලා බලන්න පළවෙනි පිළිතුරේ තියෙන රූපයේ පොඩි සමචතුරස්‍රයක එක පැත්තක් තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. පැති එවැනි පැති යන්න තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. තුන්වෙනි රූපෙත් ඒ වගේම 8ක් තියෙනවා. අපි දෙවෙනි රූපේ බැලුවොත් එහෙම 1 2 3 4 5 6 7යි. ඒ කියන්නේ අඩුම දිග මාර්ගය එහෙනම් අපිට ගන්න වෙන්නේ දෙවෙනි රූපය. හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ බලන්න. අපි ගණකයක් නිර්මාණය කිරීමට ගත හැකි රූපේ තෝරන්න කියලා තියෙන්නේ. ඒකේ පිළිතුර වෙන්නේ 3. ඒක ඔබ දන්නවා. ගණකයක් නිර්මාණය කරන්න සැලැස්ම එහෙම නැත්නම් අපි කියන්නේ පතරම තුන්වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට මෙහි රූපයේ දැක්වෙන ත්‍රිකෝණ ගණන කීයද? ඔබට ත්‍රිකෝණ ගණන් කරලා බැලුවොත් එහෙම අපි ඇතුලේ තියෙන කුඩා ත්‍රිකෝණ තියෙනවා 1 2 3 4 5 6 7 8ක් අපිට ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මැද තියෙන සමචතුරස්‍රයේ දෙකට බෙදීලා තියෙන විදිය බලන්න. ඒ අනුව අපිට එතන ත්‍රිකෝණ 4ක් අඳුන ගන්න පුළුවන්.
ඒ අනුව 8යි 4යි අපිට පිළිතුර 12 විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ බලන්න දුවේ පුතේ. එතන තියෙන වැරදි ප්‍රකාශය තෝරන්න. අපි බලමු පළවෙනි එක. වැරදි ප්‍රකාශයනේ තෝරන්න තියෙන්නේ. ඒ අනුව පළවෙනි එක බලමු 6 වරක් 6 36යි 36න් 6ක් 30යි. ඒක හරි. ඊළඟ දෙවෙනි උත්තරේ බලන්න 5 වරක් 5 25යි 25ට 5ක එකතු කරාම 30යි. අපි ඒකත් හරි විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි පිළිතුර බලන්න. තුන්වෙනි එකේ මම හිතන්නේ වැරදීමකින් ප්‍රශ්නාංක 2 කියලා තියෙන්නේ. අපි ඒක නිවැරදි කරගමු. 33න් 33ක් අඩු කරාම බිඳුවයි නේද? බිඳුවට බිඳුවෙන් 3ක් අඩු කරන්න කොහොමද බැහැ. ඒ අනුව එහෙනම් ඒක තමයි වැරදි. අවසාන පිළිතුර වැරදි. එහෙනම් අපි ඒක හරි උත්තරේ විදියට තෝරගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. වැරදි එක නෙවෙයි නිවැරදි එක. එතන අපි පළවෙනි පිළිතුර බැලුවොත් එහෙම අවසාන 8 ඉලක්කම් ටික බලන්න දුවේ පුතේ. 8 ඉලක්කම් තියෙනවා 5ක් එක ස්ථානයේ. එතකොට 8 වරක් 8 5 40නේ කොහොමද අගට බිඳුවක් එනවා. හැබැයි දෙවනි 10 ස්ථානයේ තියෙන 8 ඉලක්කම් 3යි. ඒතර 8 3ක් අපිට 24යි. අතන 4ක් ඉතුරු වෙන නිසා 28 වෙනවා. එතකොට 1000 එන්න විදියක් නැහැ. නේද? අපි දෙවෙනි පිළිතුර බලමු. දෙවෙනි එකේ එක ස්ථානයේ 8 5ක් තියෙනවා. 40යි ඉතුරු 4යි. 10 ස්ථානයේ තියෙන්නේ 8 2යි. 888යි 88යි තියෙනවා 10 ස්ථාන. එතකොට 8 8 16 අර අතන 4ක් ඉතිරි වෙන නිසා 20යි 20න් බිංදු අපිට දෙකක් ඉතිරි කරගන්න පුළුවන්. සිය ස්ථාන එකයි තියෙන 8 ඉලක්කම්. එතකොට 8යි අතන 2යි ඉතුරු වෙච්ච 2යි 10ක් විතර අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. තුන්වෙනි එක කෙසේවත් එන්න විදියක් නැහැ. මොකද එක ස්ථානයේ 8 ඉලක්කම් 6ක් තියෙනවා. ඒතකොට 8 6ක් 48ක් එනවනේ. එතකොට 18ට අගට තියෙන බිඳුවනේ නේද? ඒ නිසා අපිට ඒක තෝරන්න බෑ. නම් දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. 6 වෙනි එක බලමු දුවේ පුතේ. සමචතුරාස්‍රයේ ලවුළු කොටුවක පැත්තක දිග මීටර 12යිලු. ඒකේ මායිම දිගේ 3න් 3ට මීටර 3න් 3ට කම්බි කණු සිටවල තියෙනවා. එසේ කම්බි කණු සිටවා ඇති කම්බි කණු ගණන කීයද කියලා යහන්නේ. ඒ අනුව සමචතුරාස්‍රය හැඩයක් තියෙනවා නම් අපිට මේ 12යි 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 12 ඒවා හතරක් 48යි නේද? මීටර 48යි. එහෙනම් ඔයාලා 48 බෙදන්න ඕන අර 3න් 3 ඉඳන්නේ. ඒ අනුව 3න් බෙදමු බලමු. 48 3න් බෙදලා බැලුවහම අපිට උතන පිළිතුරක් තියෙනවා. කීයද? 16 නේද? 16 අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට අපිට එතන ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නේ බලමු. A කියලා ළමෙක් ඉන්නවා. එයාගේ පියා ඉන්නවා මැද නේද? ඊට පස්සේ A ගේ පියා B කියන එක්කෙනා උඩින්ම ඉන්නවා. එයාගේ පුතාලු නේද? එතකොට A ගේ පියා B ගේ පුතා නේද? B ගේ පුතා. එහෙනම් B අර මැද ඉන්න එක්කෙනාගේ තාත්තා වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් අපිට A සහ B අතර සම්බන්ධය අහන්නේ. A නැමැත්තා B ගේ කවුරුන්ද? B ගේ කවුරුන්ද කියලා අහන්නේ. B ඉන්නේ උඩින්මනේ. එහෙනම් B ගේ පුතා නෙමෙයි, පුතා මැද ඉන්නවනේ. A කියන්නේ එහෙනම් මුණුබුරා. හරි. එහෙනම් අපිට පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් එතන. හරි. ඊළඟ ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නය සංඛ්‍යා සැකසුම හොඳට බලන්න. උඩින් යන ඉලක්කම් එකතු වෙනවා. බලන්න 10ට 9ක් 19යි. ඊට පස්සේ යටින් යන ඉලක්කම අඩු වෙනවා. 19න් එකක් 8යි. ඔව්. ඒ අනුව 18යි 8යි 26යි 26න් දෙකක් 24යි 24යි 7යි 31යි නේ 31න් 3ක් 28යි. එහෙම ගියහම තමයි හැදෙන්නේ මේ විදියට. එහෙනම් 34න් 4ක් අඩු කරාම 30යි C වලට 30 අපිට ගන්න පුළුවන්. 30ට 5ක් එකතු වුනහම D වලට 35 ගන්න පුළුවන්. ඒ අනුව අපිට බලමු අපි අන්තිමත් හරියද කියලා. එතකොට 35න් 5ක් අඩු කරාම 30යි. හරි නේද? නිවැරදි පිළිතුර ලැබෙනවා. C වලට 30, D වලට
35 විදිහට ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් හතර ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රය අපි මෙතනින් සාකච්ඡා කරලා අවසන්. ඔබට පුළුවන් මේ හරි වැරදි දාලා කැමති නම් 8න් ලකුණක් ඔබට දාගන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. පෙබරවාරි මාසයේ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා ලබා දුන් පැවරුම අපි බලමු. පළවෙනි පැවරුම. ඒ අනුව පෙබරවාරි අපිට ගන්න වෙන්නේ 16 වෙනි සඳුදා ලබා දෙන ලද පැවරුම අපි සාකච්ඡා කරමු. ඉතින් සිංහල කොටසක් තියෙන්නේ. ඒකේ ඡේදයක් තියෙනවා. ඒ ඡේදයේ දිහා හොඳට බැලුවොත් ඔබට පේනවා මේ එස් මහින්ද හිමියන් ගැන තමයි මේ ඡේදයේ සඳහන් වෙන්නේ. හැබැයි එස් මහින්ද හිමියන් කියලා නැහැ. ඒ වුණාට මහින්ද හිමියන් කියලා තියෙනවා. අපිට මේක බලා ගන්න පුළුවන්. මේ තියෙන තොරතුරු අනුව මේ එස් මහින්ද හිමියන් ගැන තමයි විස්තර වෙන්නේ. ඒ අනුව මේ ඡේදයේ සඳහන් වෙන්නේ කවුරුන් පිළිබඳවද? ඔබට ලියන්න පුළුවන් මහින්ද හිමියන් ගැන කියලා ලියන්නත් පුළුවන්. එස් මහින්ද හිමියන් ගැන කියලා ලිව්වත් ඒකේ වැරද්දක් නැහැ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ඉතා හොඳින් යන්නේ අදහස දෙන පදයේ තෝරා ලියන්න. ඔව් මම හිතන්නේ ඉතා හොඳින් යන්නේහි අදහස දෙන්නේ මෙතන මනවින් කියන පදය. මනවින් කියලා ලියලා තිනවා නම් ඔබට හරියක් දාන්න පුළුවන්. ඊළඟට ඉගෙන යන පදයට අර්ථයෙන් සමාන පදයේ තෝරා ලියන්න. ඔව් එතනම තියෙනවා මනවින් කියන එක ළඟම තියෙනවා ඉගෙන යන පදයට සමාන අර්ථ පදයක් හදාරා කියන එක. අපි හදාරනවා කියලා කියන්නේ ඉගෙන ගන්නවා කියන එක නේද? ඒ ගැන දැන ගන්නවා කියන එක. ඉතින් එහෙනම් අපි හදාරා කියන වචනේ තියෙනවා නම් අපිට හරියක් දාන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ 4 වෙනි ප්‍රශ්නේ බලන්න. දුරින් යන අර්ථයෙන් විරුද්ධ පදයේ තෝරා ලියන දුරින් යන්නට අර්ථයෙන් විරුද්ධ පදය. දුරින් කියන එකට විරුද්ධ පදය. මේක තියෙනවා වචනයක් ළඟින් කියන පදය. ඉතින් එහෙනම් ළඟින්. ඔව්. ඒක තමයි නිවැරදි පදේ විදිහට අපිට ගන්න වෙන්නේ. ඒකේ අකුරු චුට්ටක් බලන්න. ඒ අනුව අපිට ළඟින් තිබෙනවා නම් හරියට දාන්න පුළුවන්. ඡේදය සඳහන් උපමාව තෝරා ලියන්න. උපමාව ඔබ දැන් දන්නවා. ඒ අනුව මෙන්න මේ ඉහළම කොටසේ තියෙන උපමාවක් වෙඩරු පිඩක් මෙන් කියන කොටස තෝරලා ලියලා තිනවා නම් ඔබට හරියට දාන්න පුළුවන්. වෙඩරු පිඩක් මෙන්න එතන වචන අකුරු දෙකකම සංඥක යෙදලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඒ වගේම අපි අවසාන ප්‍රශ්නේ බලමු මේ කොටසේ. අතීත කාල බහුවචන ක්‍රියාපදය. මේකේ ක්‍රියාපද දෙකයි තියෙන්නේ වැදගත්. සිදුවීමක් විය කියන එකයි අනිත් එක සිටියෝය කියන ක්‍රියාපදයේ තියෙන. එහෙනම් අතීත කාල බහුවචන ක්‍රියාපදයේ වෙන්නේ සිටියෝය කියන ක්‍රියාපදය. හොඳයි. අපි දෙවෙනි කොටසට යමු. ගැළපෙන වචනේ වරහන් තුලින් තෝරා ලියන්න තියෙන්නේ. ප්‍රාණවාචී බහුවචන නාමපදය. ඒ අනුව දුපෙති මම හිතන්නේ හොඳම පදය තමයි මෙතන ශිෂ්‍යයෝ කියන එක පණ තියෙනවා. ගොඩක් ඉන්නවා. ඒ අනුව ශිෂ්‍යයෝ නේද? හරි. ඊළඟට අප්‍රාණවාචී ඒකවචන නාමපදය පණ නැති එකක් වෙනම් අපි තෝරන්න වෙන්නේ ඒකවචන. මෙතන මේසය අපිට ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් මේසය හරි නිවැරදි පිළිතුර. ඊළඟට උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපදය. උත්තම පුරුෂ කියන්නේ මම සහ අපි කියන වචනත් එක්ක එන ක්‍රියාපදය. මම එක්ක මී වලින් අවසන් වෙන්න ඕන. අපි නම් මූ වලින් අවසන් වෙන්න ඕනේ නේද? එහෙනම් මෙතන බහුවචන ක්‍රියාපදය වෙන්නේ යමු කියන ක්‍රියාපදේ. හරි. එහෙනම් එතන යමු තියෙනවා නම් ඔබට හරියට දාන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් මේ කෙටි පැවරුම සාකච්ඡා කරලා අවසන්. ඔබට පුළුවන් මෙතන ලකුණක් දාන්නත් පුළුවන්. ඔබට ලකුණු 9න් ඔබට ලකුණු දා ගන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි.